ඔන්න අද අපි ඉන්නේ සුන්දර ගමන ආරම්භයක මේ දැන් අපි ඉන්නේ රත්නතැන්න කියන ගමේ මේ වඩකන විදිහට මේ යන්න තියෙන්නේ ගොම්බානි හයික් එකට බලන්න අසල මේ ඉඳලා මේ බලන්න මෙතන තියෙන ලස්සන අපි දැන් මේ වතුර ගන්න ගමන් ඉන්නේ අන්තිම තැන තමයි මෙතනින් වතුර ගන්න තියෙන්නේ. අපේ කට්ටිය වතුර ගන්නවා. මේ අලවාරෙන් තමයි වතුර ගන්න තියෙන්නේ. වටපාර පුරවන්න. අතනින් ඇවිල්ලා මෙන්න මෙතන පල්ලෙහා පාරෙන් ඇවිල්ලා වටෙන් එන්න ඕනේ. මඩ පඳුරු කැලෑසෙන් තමයි යන්න තින්නේ. මේ බලන්න පොඩි දෙයක් පෙන්නන්න. මේ මල් විල තියෙන හැටි මාරම ලස්සනයි. කීම්බෝ විදිය. මල් යායක්. යා. කොහොමද බෑවුම? ඕන්න පොඩි බඩගින්න ගන්න හදන්නේ. අපි ඉන්දියාව. අර පරාටක් ගියාම මරු හැදේවා. ඔටෝ ටෙන්ට් එක ඉවම් බර. ඒකේ මේ කූරු වැඩි නෙමෙයි. කූරු බරයි. මෙතනින් පල්ලෙහාට තියෙන හෙලක් පැටරොත් ඉතින් ආවි. මීදුවන් වහගෙන යන්නේ. ඔන්න කඳු මුදුන් ඔක්කොම මීදුවන් හෙල තියෙන්නේ. මේ තියෙන්නේ යකුන්ගේ හෙල නැත්නම් යකුගේ හෙල කියලාත් කියනවා. අපි යන්න ඕනේ මේ පැත්තේ. මෙතනින් එහා පැත්තේ හෙල තියෙන්නේ ඔන්න ওই පාර දිගේ වැටිච්ච පාර දිගේ තමයි අපි යන්නේ. මේ ඉන්න මගේ ගමන් සෞඛ්‍ය දෙන්න. වෙනද වගේම ජයන ඔන්න චන්දු. අර වෙන්න අපේ ගමන් මාර්ගේ ගමනාන්තය. පිටිපස්සෙන් පේන්නේ අපේ ගමනාන්තය. ඔන්න අපි ඉන්නේ මේ මෙතන. යම් මාන්සි. මාල් ලස්සනයි. බලන්න. ඕනිද අර ඈතින් පේනවා සුන්දර ගොම්බානිය කන්ද. ඒක තමයි අද දවසේ අපේ ගමනාන්තය වෙන්නේ.
ඒකට යන්න තියෙන මෙන්න මේ පාර දිගේ කැලෑ කුට්ටිය කඩාගෙන. ඉතින් යම් බලන්න අපිත් එක්ක. කට්ටිය චොකලට් කන. අපි චූටි ටෙස්ට් එකක් ගත්තා මේ ඔන්න උතනින් තමයි යන්න දින්නේ අපේ ගමනාන්තයට මේ කොහොම කඳු නකල්ස් කඳු වලින් වට වෙච්ච තැනක අපි ඉන්නේ. මෙතනින් පල්ලමක් බෑවුමක් තියෙනවා මේ තින්නේ මෙතනින් තින්නේ මේ යකුන්ගේ හෙල නැත්නම් යකුගේ හෙල කියලා කියන මේකට. මේ හරිය මේ මීදුමෙන් හාගෙන තියෙන කඳු මුදුන. මෙහෙම අපේ කට්ටිය රෙස්ට් එක. අම්මලද මේ බෑවුම් බලපන් යන්න දී. මේ බලන්න බෑවුමක යන්න. දාලා බෑවුමක් තින්නේ මේකේ. ටිකක් අමාරු යන්න. යමු. වතුර පාරක් ගිහිල්ලා දිනවා. මේ කාලේ වහින කාලේ. මේ බලන්න මීදුම දාලා තින්නේ. අපි දැන් සෑහෙන දුරට ඇවිල්ලා තින්නේ. මීදුමෙන් වටා වෙලා තියෙනවා අපි. ඔන්න බලන්න මේක. මේ බලන්න මාංශ භක්ෂක සතෙක්ගේ අසු. යා ඉතින් යා. ඉර වෙනව නේද? Oh. Ini durang kayak itu ya. Bola pena මීදුමෙන් අහනවා. මීදුමෙන් ඇහිලා තින්නේ.
දැන් අපි මුහුදු මට්ටමේ ඉඳලා හඩි 5840ක් උඩින් ඉන්නේ. පල්ලෙහා මීදුමෙන් ඇහිගෙන යනවා. අපිවත් වහගෙන ඉන්නේ මේ මීදුම අපේ ඇඟේ වදිනවා. තව යන්න දින උඩට. ඉතින් උඩට ගිහින් හම්බෙමු. ඔන්න අන්තිමේදී අපි ඇවිල්ලා තින්නේ. මම මීදුමෙන් ඇවිල්ලා තින්නේ. කඳු මුදුනත් ඔව් බා. කඳු මුදුනත් ඔන්න මීදුමෙන් අහගෙන යන්නේ. මේක තමයි කැම්ප් සයිට් එක. අද අපේ අවසාන ගමනාන්තය එන්නේ මෙතන. මීදුම ඇවිල්ලා පේන්නෙම නැහැ. මොන බලන්න. මීදුම නැති වෙලා view එක පේන්න ගත්තා අපිට. බලන්න ලස්සන. අර කඳු මුදුන පේන්න ගත්තා. මේ ටික නම් වහිලා දින්න දිගටම. ආ තමයි ගුම්මානි කන්ද. මෙච්චරලා වැස ඔන්න අපිට දැන් හොයන්න ගත්ත මීදුමත් පේන්නේ මීදුමෙන් වැහිලා තියෙන්නේ දුවන බත් බඩ වෙනවද බත් ඉදලා කාලා කනකොට කතා කරමු. ඉතින් අපි කන ගමන් ඉන්නේ මේ පැත්තෙන් අකුණු ගහන පේනවද නැහැ. Good morning. අපි ඔන්න දීපාන්දර කිරිය බොන්න කියලා හදන්නේ මේ බලන්න මේ කඳු මුදුන මේ මීදුමෙන් වහගෙන තියෙන්නේ. මාරම් ලස්සන view එකක් තියෙන්නේ. අපි කිරිය බීලා මේ කොම්බානි කඳ මුදුනටම ගිහින් බලමු. එතකොට හම්. ඔන්න කෑම් කරපු තැන ඉඳලා මේ ගොම්බානි කඳ මුදුනට යන ගමන් ඉන්නේ උදේ පාන්දර දැන් 7යි වෙලාව. දැන් නම් ටික මිදුම නැතිලා පොඩ්ඩක් view එක පේන ගම. අපේ කට්ටියත් එක
කන්ද මුදුනට යනවා. ගිහින් බලමු. ඔය යන කන්ද උඩට. අන්න සුන්දර ගොම්බානි කන්ද මුදුන. බලන්න මෙතනදී ලස්සන. අපි දැන් කන්ද උඩට ආවේ මේ අපේ ඊයේ අපේ කඳුරු රාත්‍රිය උනේ ආන්න අතර. මෙන්න මෙතන තමයි අපේ ටෙන්ට් එක තියෙන්නේ. දැන් අපි මේ කන්දට කෙලියට ගිහිල්ලා මෙතනට මාර ලස්සනට කන්ද පේනවා. කන්දට ලස්සනට නකල්ස් කඳු සෙට් එකම පේනවා. මේ දින ඔක්කොම නකල්ස් කඳු සෙට් එක. අර අතනින් පයිපීක් පේනවා. මේ වෙල මේ බලාකුළු වලින් ඇහිලා තින්නේ. මේ ඔක්කොම නකල්ස් කඳු වලට අයත්. මේ නකල්ස් මවුන්ටන් රේන්ජ් එක. මේ දින යකුන්ගේ ඉහළ මාර ලස්සනයි. ඊයේ දකින්නදී මේ අකුණු ගහ යනකොට මාර ලස්සනට පේනවා මේ බලාකුළු බාලා තිබ්බේ. දැන් view එකක් පේන්න ගත්තේ අද උදේ තමයි. මෙන්න මගේ ගමන් සගය දෙන්න. අපි දැන් ඉන්නේ ගොම්බානේ කන්ද මුදුනේ මේ අඩි 6070ක් උසින් ඉන්නේ. මේ තමයි නකල්ස් වල උසම කන්ද. නකල්ස් වල දැවැන්තය. බලන්න මාර ලස්සන view එකක් තින්නේ. මාරම ලස්සනයි. කියලා වැඩන්නේ. ඔන්න අපි කන්දෙන් පල්ලෙහාට බහිනවා ඉන්නේ. මේ බලන්න මේ ලස්සන මල් జాතියක් තියෙනවා. මේ පාට මල් జాතිය තියෙනවා. නැත්තම් තියෙනවා. මල් ලස්සනයි.
හොඳට බඩගිනි දැන්. කන්දේ ඉඳලා ආවා දැන් කන්ද මීදුමෙන් ගහලා තින්නේ. මේ අපේ කට්ටිය යනවා වෙනවා. යමු. ඇටි නැවිලා බා. අපි කන්න යන්නේ අද අපිට නූඩල්ස් ඉතින් අපි කැම්ප් කරපු තැන මේ විදිහට රස කරලා තින්නේ මේ අපි යන්න හදන්නේ දැන් වෙලා 9:40 වෙලා ඉතින් උදේ කන්ද නම් වැහිලා තින්නේ මේ ඔගොල්ලෝ තවත් මේ වගේ රස කරලා යන්න ගොම්බානි කන්දට සමු දීලා අපි යන පල්ලෙහාට ගොම්බානි කන්දට සමු දීලා අපි යනවා දැන් පල්ලෙහාට lain dan lang lang. Ini belasan lihat ini nih bonsai gak malas nih ada mereka berdarah yang bukan ini ada nih balang. Ini hari ini tidak ya. Ibu na yan deh. Mistake yang ada di ini betul. අපි මේ පැත්තෙන් නෙමෙයි නේද ගියේ ඔතනින් කෙලින්ම නේද ගියේ කොහොම හරි ඇවිල්ලා කවදාවත් මෙහෙම කෙලින් ඇවිල්ලා මෙහෙට හැරෙන්නේ නැහැ අපේ පාරක් තියෙද්දි මේ පැත්තෙන් තමයි ආවේ අපි උඩ පැත්තෙන් ආවේ දැන් මේ පැත්තෙන් යන්නේ ඒ වෙන උතර කොහොම හරි මිස් වෙලා දිනවා මොකද මේ ගල මට මතකයි බා Mari ganda dia.
උතන නේද අපි හිරුණේ යනකොට. අපි කන්ද බහින ගමන් ඉන්නේ මේ බලන්න යාළුවෝ ටිකක් ඉන්නේ. ඔන්න ඊයේ වැසට පස්සේ හයික් එක බහැලා ඉවරන පස්සේ දැන් තමයි වැස්සේ. මම කට්ටිය යනවා ඊට පස්සේ.